මං කරපු හොඳ දේවල් ඔක්කොම මුළු ලෝකෙම දැනගන්න මම මොකක් හරි කුපාඩිකමක් කරා නම් උඹලා ඔක්කොම මේ Facebook එකේ ඒක කියනවා. ඒ කුපාඩිකම් හින්දා මං හොඳ දෙයක් කරලා උඹලා ඒ කියන්නේ මං ඒ හින්දා මං කරපු දෙයක මම්ම කියන්න ඕනේ. අලිමංගට ඒක හපලයි දවස් 3ක් රේෂන් පැකට් අරන් යන්න විදිහක් නැහැ. අර ගියපු මේ වෙලා ගැහුවනේ. ඊට පස්සේ මේ අර තුසාරලයි වහන්න ගැහුවට පස්සේ මේ ඊට පස්සේ කිව්වා මේ අපි මුළු කැම්ප් එකෙම 298 දිනේ පෝලිං කරා. පෝලිං කරේ ඇහිල්ලා දෙක ලුතිනම් බණ්ඩාර. එතකොට ඉන්දික බණ්ඩාර. ඒ සර් ගෙවල් ඇහිල්ලා නුවර නම්බරේ තමයි 64යි 300 ගන්න. ඒ කියනකොට දැන්ටත් එයා හමුදාවේ ඉන්නවා. එයා දැන් ඇහිල්ලා ෆුල් කර්නල් හරි ලෙෆ්ටිනන්ට් කර්නල් හරි ඇති. අනේ ෆුල් කර්නල් එක්ක අඳින ඔන්න මෙන්න වගේ ඇත්තේ. හොඳේ. නියම සර් කෙනෙක්. සර් ඇහිල්ලා මුළු කැම්ප් එකකම පෝලිං වෙන්න කිව්වා. ඊට පස්සේ සීරම කට්ටිය දූපන හැලා පෝලිං වුණා. පෝලිං වෙලා ඉවරලා මේ සර් කිව්වා මේ වාහන ට්‍රැක්ටර් නවත්තලා තිබුණා. සර් කිව්වා මේ ඉස්සල්ලා ගිය වාහන තුනට ගහලා තිනවා. ගියේ වාහන තුන රෙසම් එකට අරන් ගියේ කැප්ටන් දවුලගල. PCS එකේදී ඒ සර් දැන් මම හිතා ආමිකින් ගිහිලා ඉන්නේ. ඊට පස්සේ ඒ කැප්ටන් දවුලගල තමයි අරන් ගියේ තුසාරත් එක වාහන තුනයි. ඒ ගියේ වාහනට ගැහුවනේ වාහන ටික දාලා ආවා. ගහනවා යන්න බෑ කියලා. මොකද ඇතුලේ 10000ක් ඉන්නවා. උන්ට කන්න නෑනේ. උන්ට අමුසලාක යන්නේ වාසවිලන් වලින් තමයි යන්නේ. පළාලි වලින් තමයි යන්නේ. හැමදාම යන අමුසලාක අනම්මන ඉතේරුම යනවා. ඒවා යන්නේ නැද දවස් තුන. ඊට පස්සේ වීලි සලාක තමයි අර පැකට් කරලා තියෙන කෑම තමයි අරගෙන යන්න කියන්නේ. ඊට පස්සේ ඒව අරන් යන්න දැන් ගීපේවට ගහලානේ. ගැහුවට පස්සේ තමයි දැන් ඔය සර් පෝලිං කරලා ඉල්ලා කිව්වේ ඉස්සර වෙලා ගිහපු වාහන ටිකට ගහලා තියෙනවා මේ කවුරු හරි අත උස්සන්න කිව්වා වාහනය රෙෂන් පැකට් අරගෙන යන්න නැවත අරන් යන්න. ගහලා බල කරේ නෑ කාටවත්. කැමති කෙනෙක් ඉදිරිපත් වෙන්න කිව්වා. 298 දෙනායින් එකම එක මිනිස්සෙක් ඉදිරිපත් වුණේ. දන්නවනේ මැරෙන්න වෙනවා කියලා. ඊට පස්සේ මම බලාගෙන මම එකපාර ඉදිරිපත් වෙන්න කියලා. ඒතකොට ඒක හරියන්නේ. ඊට පස්සේ බලාගෙන ඉඳලා හිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි මට ඩ්‍රයිවිං කරන්න පුළුවන්. ඊට පස්සේ මට හරි දුකයි කොල්ලෝ 10000ක් බඩගින්නේ. හරි වෙඩි තියාගන්න මේ වට කරලා ගහනවා. උන්ට කන්න නැහැනේ. ඒලෝර මට කොල්ලෝ ගැන ලොකු කැක්කුමක් තියෙනවා. මට හෙන දුකයි. මට අවුරුදු 21ක් 22ක් විතර වෙන්නේ එතකොට. ඊට පස්සේ මම කරපු වැඩේ කල්පනා කරලා බැලලා කමක් නැහැ. කොල්ලෝ 10000 බඩගින මුන් එකකට යන්න කැමති නෑනේ මම යන්නම් කියලා මට ඩ්‍රයිවිං පුළුවන්. ඊට පස්සේ මං කිව්වා සර් අත උසලා සර් එහෙනම් මම යන්නම් කියලා. ඊට පස්සේ සර් ඒ වෙලෙම කතා කරලා එතන හිටියා මේ ට්‍රාන්ස්පෝර්ට් එකේ එක්කනේ මෙයාට තාවකාලික ලයිසන් එකක් ගහන්න කිව්වා. කිව්වා. කියලා සර් එහෙම දිව්වා ඇජුරන් ගාවට. ඇජුරන් හිටියේ කැප්ටන් ගජවීර. 2Y හිටියේ අශෝක මල්ලව ආරච්චි මේජ. CEO හිටියේ PWYB සෙනවිරත්න කියලා බන්දුල සෙනවිරත්න කියලා CEO හිටියේ. 636 නෝම්බර්. දැන් සර් ඇමරිකාවේ ඇති. හරිද? ඊට පස්සේ මේ ට්‍රක් ගාලා ලෙෆ්ට් බණ්ඩාර ගිහිල්ලා කිව්වා ඇජුරන්ට මේ සර් මේ දහනායකයා අත උස්සන වෙන කවුරක්වත් අත උස්සන්නේ නැහැ මේ දහනායකයා යන්න කියනවා කියලා. ඊට පස්සේ සර් කිව්වලු ගුණහරපෙකුත් කියලා ඕක යවන්න එපා මැරිලා වැටි කිව්වලු. මොකද නිතරම විනාඩි 5න් 5ට අලිමංගට තත්ත්වය වෙනස් වෙනවා. යවනවද නැද්ද? ඒක වෙනස් වෙනවා. හරිද? එහෙම යකෝ කොල්ලෝ මම කැපකිට අර මම බැන්නේ කඩේ ඕක මම කියන්නේ තේ. ඔබ දැනත් අහන්න පුළුවන් දැන් හමුදාවේ සර් ඉන්නවා. ඕන කියන ඒතෝ යකෝ ඕක අහන්න පුළුවන් නාම රාජපක්ෂ ගාව ඉන්න මූර්ති කොඩිතුවක්කු. සර් මම ඒකට කොඩි ගාමන් හිටියේ. උඹලා ඔය කෑ ගැහුවට. මේ සර්ගෙන් අහගන්නත් පුළුවන්. සර් දන්නවා ලිප්ටන් බණ්ඩාර කියන්නේ කවුද කියලා. ඉන්දික බණ්ඩාර කියන්නේ කවුද කියලා. හරිද? මම ওই මූර්ති කොඩි සර්ක් එක්ක හිටපු දේවල් ඒ තැන් වල කරපු දේවල් මොකද මම පස්සේ කියන්න. ඒ සර් දැන මේ හිටියේ නාම රාජපක්ෂ ගාව තමයි හිටියේ ලේකම් වශයෙන් හිටියා. මෙහි සංගලේ ඒ සර්ලා දන්නවා ඒක මං ගැන කියන ටොපික් කිව්වේ නැතුණා දන්නවා ඒ මිනිස්සු දන්නවා. හරිද? අර යකෝ අන්න එහෙමයි කොල්ලෝ බඩේ ඉන්නේ අතන 10000ක් මැරෙන්න හදනකොට එකෙක් අත උස්සන්නේ නැති වෙලා හරි අත උස්සලා ඉදිරිපත් වෙනවා යකෝ මම යන්න ආලිමංගට මම ගියා මම කෑලිවක්වත් හොයන්න හම්බෙන්නේ නැහැ ඒ වුණා මම try මං ගියා මම ඊට පස්සේ යකෝ මං අඬලා සර් කවට ගිහින් අඬනවා සර් මට යන්න දෙන්න සර් කියලා මාව එළවන යකෝ බැනලා ඉල්ල ඇජුරන් මේ CEO කවට යන්න හියෝ හින සරයි බයයි 2YC කවට යන්න CEO බයිනවා මට තම සිරනවා යන්න කියලා බයිනවා ඊට පස්සේ යන්න දෙන්නෙම නෑ බං මම ඊට පස්සේ ඔහොම මාස ගණන් වලි කකා හිටියා ඉස්සරහට යන්නම ඊට පස්සේ තමයි ඔය කැප්ටන් කොඩිතාවු සර්ලා එහෙම හිටියේ කොඩි ගාමන් හිටියේ ඊට පස්සේ මම යනවා මේ බලගණිට යනවා යකෝ ගිහලා ඉල්ල ඒ බලගණේදී අපේ සර්ලා දැන් ඉන්නවා 64.89 ලෙෆ්ට් CS රත්නාය කියලා ලෙෆ්ටිනන්ට් කරන හරි යකෝ සර් යකෝ කුකුල් මස් ගෝනි බානවා පයි ඩිව් එක වවුනියා ඉඳලා ඊට පස්සේ ආව උඩහට ගෙන්වට එතන එයාලට සප්ලයි එක දීලා තිබුණේ පයි 2 ඩිව් එකෙන් තමයි දෙන්නේ වර්ණී ඉඳලා. ඒතර අපි 16000කට කොල්ලෝ 16000කට එතන බඩු ඔක්කොම බානවා. එතන ටයර් කඩේ තිබුණා. එතන තෙල් ගහනවා. ඒ සේරම කරනවා. යකෝ අපි ඉඳගෙන අපිට එක කිලක් රාජකාරියක් නැහැ කියලා හැමදේම අපි කරනවා. ඊට පස්සේ යකෝ ලෙෆ්ටිනන්ට්ලා කැප්ටන්ලා අර පෝල් ගෝනි බානවා. කැප්ටන් ජයවික්‍රම it was major කැප්ටන් ජයකොඩි ඔය මූර්ති කොඩිතුවක්කු නාම රාජපක්ෂ ගාව හිටියේ ඉන්න මූර්ති කොඩිතුවක්කු ඊට පස්සේ මේ කවුද මේ මට සර්ගේ නමත් අමතක වුණා
ඊට පස්සේ ඔය සර්ලා කරන රත්නායක ඒ දැන් කරන මේ සී රත්නායක එයා ස්ටෙප් එකේ ඉන්නේ ස්ටෙප් එකට ඉන්නේ හරිද ඔතන මිරිසුවිල්ල හරිය හිටිය සර් මේ කරන සර් එනවා යකෝ සර් ඇහිලා යකෝ සර් ගාව තියෙන ට්‍රේල් බයික් කිය සර් බයි නෑ යකාරවක් කරලා සර් කොයි වෙලාවෙත් වෙනවා සෝ එහෙනම් අදටත් නියම මිනිස්සු ආසියා හොඳ පයිරේන් ටීම් එකකින් වැඩකාරයෙක් ඔය කරන රත්නායකයන් සර් සුපිරි මිනිස්සු කියලා බයත් නෑ යකෙකුටවත් හරිද ඔයාලා දන්නේ නැති හොඳ 6 4 පොරක් ඇහිලා හැන්ද කෙලින් පොර හරි ආදරේ මට මං ඉන්න තැන් වල සර් එනවා ඇහිලා අර මං එලා දවසක් ආවා මම නැගිට මං සර් ඔයාඩි බං උඹ බලලා එන්න බං ආවේ කිව්වා මේ මම එලා යකෝ ඒතර පුල් කෝපල් මාව බලන්න මේ කර්නල් මේ ඉතලා එන්න ඕනේ ඒ තරම් හිතවත් හරි හොඳයි සර්ලා ඒවා අපි හොඳට වැඩ කරා ඈ මේක බය නැහැ යකෝ හරිද බය නැහැ කොල්ලෝ වෙනුවෙන්ම තමයි හිටියේ මම යකෝ කියලා තිබුණේ මං ගාවට කවුරු හරි ඇවිල්ලා බත් ඉල්ලුවා මම කන්නේ අන්තිමන වගේ ඊට පස්සේ මම කියනවා මේ මම කෑවා කියන්න එපා කෑවා ඌ කෑම කිල්ලන්නේ නැහැනේ උඹ කෑම එක දීපන් මට මේක ඇතුළේ හොන්තරෙන් මට කන්න පුළුවන් යකෝ අපි එහෙමයි කොල්ලෝ වෙන කරේ යකෝ අන්න එහෙම ඉදිරිපත් තුනේ හරිද මම එදා යවුවේ නැතුනේ උන්න යන්න තමයි මම රෙඩි වෙලා හිටියේ උන්න මම අන්තිමේ කොටි කම් නෑ ඊට පස්සේ ඔය රිවි කිරණ 1 2 3 9 යනකම් ගිහපේ අක්නි කියලා කේස් මම පස්සේ කියන්න හරි උඹලට මම පස්සේ ඒවා කියන්න වෙලාව යන හින්දා මේවා කියන්න විදිහක් නැත්තේ මොකද මිනිස්සුන්ට මේ අපේ කතන්දර අදහන්නේ නෑනේ මම මේක අනිවාර්යයෙන්ම කියන්නේ මොකද දන්නවද ඔය අපේ කොල්ලෝ එදා ඒ දුක්ින්ද 45000ක් ඉන්න කොල්ලෝ ඕකේ විශාල නිලධාරී පිරිසක් ඉන්නවා හරිද ඒ නිලධාරී නම් කියන්න මට මේක නෑනේ මට මතක සත්‍යින් මම කියන්නේ ඒවා කියන නිලධාරී මොකද ඔය 45 300 වල කී දෙනෙක් ඉන්නවද බ්‍රිගේඩියලා කී දෙනෙක් ඉන්නවද ජෙනරල්ලා කී දෙනෙක් ඔක්කොම ඉන්න වැඩකාරයෝ හරි ඒක ඔය කියන්න විදිහක් නැහැනේ ඒක මං කියන්නේ මම මේ ඔක්කොම කියන්නේ සත්‍ය දේවල් ඒක කියන්නේ මොකද දන්නව රාජ්‍ය ආයතන වල ඉන්නවා අපි ඒ පරණාමිකාරය අද ගන්න කොහොමද ඒ හරි සිකුරු කරට එන්නේ කියන්නේ අර එහෙම කතා කරන එක හරි මේක මිනිස්සුන්ට කා වැදිලා මේ වගේ දුක් විඳ මිනිස්සු කියලා මේ මිනිස්සුන්ට මේ පොඩි හෝ සහනයක් හරි ලැබෙයි කියලා අදහසින් කියන්නේ මේ මිනිස්සු මේ වගේ වැඩ කරපු මිනිස්සුනේ කියලා පරණාමිකාරයෝ දැක්කහම ඒක කරන්නේ මොන සලකන මිනිස්සු ඉන්නවා ඒ වුණ ගොඩක් හරි එහෙම සලකන්නේ ඕ හරි කිරුවා ආමිකාරයෙක් නේ ඔය පෙන්ෂන් ආමිකාරයෙක් අන්න එහෙම තමයි හැමතැනම කතා කරන්නේ අන්න ඒ தත්ත්වේ නැති කරන්න තමයි මම මේ කතා කරන්නේ ඒ තරම්ම මේ රට ආරක්ෂා කරගන්න ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරපු කොල්ලෝ මේක ඉන්නේ දැන් හරිද උන්ට තැනක් නැහැ කවදාක මම නම් බය නැහැ ඒකෙකුටත් බය නැහැ කොල්ලොන්ට අසාධාරණකම් වෙන හින්දා මම කතා කරනවා හමුදාවි කතා කරලා තියෙනවා මම කියලා දාන්න තැන් වලින් ඇදලා තිනවා අසාධාරණ වෙච්ච තැන් ඒවා දන්න ඔය හම්බන්තොට හිටපු කට්ටිය ඔය හිටිය එක අඩිව් එක බිගිරි සේනාධිර සර් එහෙම දන්නවා ඒක ලස්සන ප්‍රශ්නයක් වුණා මම එළියට ආවා බය නැහැ යකෝ ඒවා ඒ හින්දාම තමයි එළියට ආවේ කොල්ලෝ 1000 ගානකට එක නිලධාරීන් ප්‍රශ්න තිබිච්ච හින්දා බය නැතුව ගියේ මැදගෙන මම එළියට ආවා යකෝ මට මාස 4 5 පඩි නවත්තලා තිබුණා පස්සේ පඩි හදලා දුන්නා හරිද ඒවා තියෙනවා කතා හොඳ ඒ දන්නවා මේ අහන කොල්ලෝ දන්නවා ඒවා මම කියන්නේ බොරු නෙමෙයි කියලා මම කියන්නේ සත්‍ය කියලා මම මිනිස්සු අවංකවම ආදරේ ඇහිලා හරිද මේ මම මිනිස්සුන්ටත් ආදරේ සීලුම ජාතින්ට මම ආදරේ ගහකොළටත් ආදරේ ඇලදොලටත් ආදරේ හරිද මම එකෙකුත් ගාව සල්ලි වල රැමෙන මිනිහෙක් නෙමෙයි එකෙකුට මම සාධාරණවම තමයි ජීවත් වෙන්නේ සාධාරණ ජීවිත වෙලාවෙ ගියා වැඩි හොඳේ